මිනිස් සිරුර ඇත්තටම හරිම සංකීර්ණ පුදුම හිතන පද්ධතියක් නේද? හැබැයි කවදා හරි හිතුවද මේ තරම් සංකීර්ණ යන්ත්‍රයක් ගොඩනැගිලා තියෙන්නේ පුදුම විදිහට සරල මූලික කොටස් ටිකකින් කියලා? අද අපි බලමු අපේ ශරීරය හදනේ සුපිරිතරු 4 දෙනා කවුද කියලා. හොඳයි. මෙන්න තමයි කතාවේ පුදුමම තැන. අපේ සම්පූර්ණ ශරීර ස්කන්ධයෙන් 96%ක්ම 96%ක්ම හැදලා තියෙන්නේ මූලද්‍රව්‍ය 4කින් විතරයි. ඇත්තනම මේක හිතාගන්න තමාරුයි නේද? මූලද්‍රව්‍ය 4යි ශරීරයෙන් 96ක්. මෙන්න බලන්න. මේ ප්‍රස්ථාරයෙන් එක කොච්චර පැහැදිලිව පේනවද? අර ලොකුම කොටස. ඒ කියන්නේ 96 කොටස තමයි අද අපේ කතාවේ ප්‍රධාන ක්‍රීඩකයෝ. අනිත් හැමදේම අර පොඩි 4 ඇතුලේ තියෙන්නේ. ඉතින් කවුද මේ සුපිරි කණ්ඩායම? අපි මේ මූලද්‍රව්‍ය 4ට හරියට ක්‍රීඩා කණ්ඩායමක් වගේ නමක් දෙමු. ශරීරයේ ගොඩනගන, ඒවනේ මේක ක්‍රියාත්මක කරන සුපිරිතරු කණ්ඩායම. ඉතින් මෙන්න අපේ ශරීරයේ ආරම්භක පෙළගස්ම. මෙන්න ඉනවා අපේ කණ්ඩායම. පුදුමම දේ තමයි අපේ ශරීරයෙන් 3න් 2ක්ම වගේ, ඒ කියන්නේ 65%ක්ම තනිකරම ඔක්සිජන්. ඊට පස්සේ කාබන් 18%ක්, හයිඩ්‍රජන් 10%ක් සහ නයිට්‍රජන් 3%ක්. මේ හැමෝරම Tamanටම විශේෂ වුණු අතාරින්නම බැරි කාර්යභාරයක් තියෙනවා. හරි. අපි කතාව පටන් ගමු. කණ්ඩායමේ අත්විවරමෙන් ශරීරයේ මූලික ව්‍යුහය යමනකම් රාමුව හදන ක්‍රීඩකයා. ඒ තමයි කාබන්. කාබන්ව මේ තරම් විශේෂ කරන්නේ මොකක්ද? ඒකට තියෙනවා පුදුම හැකියාවක්. හරියට ලෙගෝ කෑලි වගේ. ඒකට පුළුවන් වෙනත් පරමාණු එක්ක එකතු වෙලා දිග, සංකීර්ණ දාම, වලලු වගේ දේවල් හදන්න. ප්‍රෝටීන්, මේද වගේ ජීවියට අත්‍යවශ්‍ය හැම කාබනික අණුවකම කොඳුනාරටිය වෙන්නේ මේකයි. ඒකයි අපි කාබන්ව ජීවයේ ගොඩනැගීමේ ඒකකය කියලා හඳුන්වන්නේ. හොඳයි. ඊළඟට ඉන්නවා කණ්ඩායමේ බලවත් හවුල්කාරයෝ දෙන්නෙක්, වෙන් කරන්න බැරි දෙන්නෙක්. ඔක්සිජන් සහ හයිඩ්‍රජන්. මේ දෙන්න තනියෙන් ගත්තත් හරිම වැදගත්. ඔක්සිජන් අපේ සෛලවලට ශක්තිය හදන්න ඉන්ධන දෙනවා. හයිඩ්‍රජන් ශරීරයේ ආම්ලික භාෂ්මික සමතුලිතතාවය තියාගන්න උදව් වෙනවා. හැබැයි මේ දෙන්නගේ නියම බලය තියෙන්නේ එකට එකතු වුණාමයි. ඕන් දෙන්න එකතු වෙලා හදන්නේ අපි හැමෝම දන්න H2O. ඒ කියන්නේ ජලය. ජලය කියන්නේ නිකන් බීමක් නෙවෙයි. ඒක තමයි ජීවයේ රසායන විද්‍යාව සිද්ධ වෙන ක්‍රීඩා පිටිය. ඇත්තටම ශරීරයේ වෙන හැම රසායනික ප්‍රතික්‍රියාවක්ම වගේ වෙන්නේ ජලය මාධ්‍ය කරගෙනයි. දැන් අපි යමු මේ සුපිරි 4 දෙනාගේ කණ්ඩායමේ අන්තිමයා, ඒ වගේම හරිම විශේෂිත කෙනා ගාවට අපි ආට කියමු විශේෂඥයා කියලා. ඒ තමයි නයිට්‍රජන්. ඉතින් මොකක්ද මේ විශේෂඥයාගේ වැඩේ? මේව හිතන්නකෝ. අපේ ශරීරයේ කියන ගොඩනැගිල්ලේ සම්පූර්ණ සැලැස්ම, ඒ කියන්නේ DNA සහ RNA, ඒක ලියන්න නයිට්‍රජන් ඕනෙමයි. ඒ විතරක් නෙවෙයි. තුවාලයක් සනීප වෙන්න, මාංශපේශී හදන්න, ඕන ප්‍රෝටීන් කියන ගඩොල් හදන්නත් නයිට්‍රජන් නැතුවම බෑ. මේ කියමනෙන් ඒ කාරණය හොඳටම පැහැදිලි වෙනව නේද? සරලවම කිව්වොත් නයිට්‍රජන් නැත්තම් අපි දන්න විදිහේ ජීවයක් පවතින විදිහක් නැහැ. වර්ධනය, අලුත් වැඩයාව, පරම්පරාවෙන් පරම්පරාවට යන උරුමය, මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ 96ක් ගැන. එතකොට අර ඉතුරු 4? ඒ අය තමයි කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෝ. හැබැයි ඒ අයත් අත්‍යවශ්‍යමයි. ඉතින් මේ ඉතුරු 4% ගැන මොකද හිතන්නේ? ඒක පොඩි ගාණක් නිසා අමතක කරලා දාන්න පුළුවන්ද? කොහෙත්ම බැහැ. ප්‍රමාණයෙන් පොඩි වුණාට මේ මූලද්‍රව්‍ය ශරීරයේ ක්‍රියාකාරීත්වයක නැතුරම බැරි දේවල්. අපි බලමු ඒ කවුද කියලා. ප්‍රධාන 4 දෙනා ජීවයේ ව්‍යුහය සහ මාධ්‍ය හදනකොට කැල්සියම්, ફોස්ෆරස් වගේ මේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය තමයි අස්ථි ශක්තිමත් කරන්නේ, ස්නායු සංඥා හරියට යවන්නේ, ශාරීරික පරිවෘත්තීය ක්‍රියා පාලනය කරන්නේ. ප්‍රමාණයෙන් පොඩි වුණාට එයාගේ වැඩ කොටස නම් පොඩි නැහැ.